දීර්ඝ කාලයක් අපේ රට එක තලයක එක ලෙවල් එක තලයක ගමන් කරමින් තිබෙනවා. දැන් අපිට පුළුවන් මේ තියෙන තලයේම යම් ප්‍රතිසංස්කරණ ඇති කරන්න පුළුවන්. අපේ අපේක්ෂාව මේ තියෙන තලයේම යම් ප්‍රතිසංස්කරණ සිදු කිරීම නෙවෙයි අපේ රට අලුත් තලයකට ඔසවා තබන්න ඕන. හැබැයි අපේ රට අලුත් තලයකට ඔසවනවා කියන්නේ මොකක්ද? නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕන. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. දැන් තියෙන තලය නීතියට මිනිස්සු යටත් නේ, මිනිස්සු නීතියට බයත් නේ. අපි අලුත් තලයක රට ගේනවා. නීතියට මිනිස්සු බය වෙන්න ඕන. නීතියට මිනිස්සු යටත් වෙන්න ඕන. වංචාව දූෂණය ගැන හිතුවොත් වංචාවේ දූෂණයේ යෙදෙන්න නෙවෙයි, වංචාවේ දූෂණයේ යෙදෙන්න හිතන්නත් බය වෙන රටක් හදන්න ඕන. මේ දවස්වල ප්‍රවෘත්ති බලන්න ඔක්කොම තියෙන එතන. හිතන්නත් බය වෙන ඕන රටේ මිනිස්සු මහජනක ධන හොරකම් කරන්න. හැබැයි අපි අලුත් තලයකට ඔසවා තබනවා නම් රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය සේවකය, පුරවැසියට වග කියන කාර්යක්ෂම තලයකට ඔසවන්න ඕන. පාලනයක් තියෙනකොට දේශපාලනය මෙහෙමයි, තව පාලනයක් වෙනකොට වෙන විදිහෙයි වෙන්න බෑ. මේ ස්ථාවර, මේ ගලේ කෙටුවා වගේ ස්ථාවර කරන්න. මේවා සම්ප්‍රදාය, අලුත් සම්ප්‍රදායන්, අලුත් වටිනාකම්, අලුත් හරපද්ධතින් බවට පත් කරන්න ඕන මේවා. ඒ නිසා අපි දේශපාලන අධිකාරියට අපි මේ කාර්ය කරමින් ඉන්නවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තබලා තිබෙනවා. අන්න ඒ වගේ මේ හැම ශේෂ්ත්‍රයක්ම අපි පැරණි තලයේ සිට නව තලයකට අපි ඔසවා තැබිය යුතුයි.